ලොකු කෝප්පයක් පුරවලා අයිස්ක්‍රීම් එක තියෙනවා. ෆෘට් සලාඩ් තියෙනවා. ජෙලි තියෙනවා. අයිස්ක්‍රීම් වර්ග කීපයක්. අපි දැන් ඉන්නේ මීගමුවේ මේ තියෙන්නේ කාමච්චෝඩේ පොළ පැත්ත. එතකොට මේ පාරේ මෙහාට ගියපුවා මේ තියෙන්නේ කොච්චි කඩේට යන පාර. අපි දැන් ඉන්නේ රියෝ අයිස්ක්‍රීම් එකේ. මීගමුවේ තියෙන රියෝ අයිස්ක්‍රීම් එකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. මේ රියෝ එකේ මෙනු එක. අයිස්ක්‍රීම් වර්ග 420 520 100 එක එක නම් වලින් නම් තියෙනවා. ෆ්‍රෙෂ් ජූස් මිල්ක් ෂේක් රුපියල් 500යි. එතකොට ෆ්‍රෙෂ් ජූස් ඒක 350 600 වගේ රේන්ජ් එකකින් නම් තියෙනවා. අපි අයිස්ක්‍රීම් වර්ග දෙකක් ගත්තා මෙගා ස්පෙෂල් ඒක රුපියල් 520ක් වුණා. එතකොට මික්ස් අයිස්ක්‍රීම් එක රුපියල් 580ක් වුණා. ටෝටල් බිල් එක රුපියල් 1100. අපි අයිස්ක්‍රීම් වර්ග ටික ආවට පස්සේ බලමු කොහොමද මේ රස කියලා. ඊට කලින් අපි මෙතෙන්ට ඇවිල්ලා try කරලා බලලා තියෙනවා රියෝ අයිස්ක්‍රීම්. අද ඉන්නේ අපි ඇවිල්ලා රියෝ අයිස්ක්‍රීම් එකේ. ඉතින් මෙන්න තියෙනවා මෙගා ස්පෙෂල් එක. ලොකු කෝප්පයක් පුරවලා අයිස්ක්‍රීම් එක තියෙනවා. එතකොට මේකේ චොක්ලට් චිප්ස් ඇඩ් වෙලා තියෙනවා. චොක්ලට් වේපර් එකක් තියෙනවා. එතකොට ෆෘට් සලාඩ් තියෙනවා. ජෙලි තියෙනවා. අයිස්ක්‍රීම් වර්ග කීපයක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මික්ස් අයිස්ක්‍රීම් එක. චොක්ලට් ස්ටික් එකක් ඇඩ් වෙලා තියෙනවා. මේක අයිස්ක්‍රීම් ෆ්ලේවර් පහක් තියෙනවා. ඊට පස්සේ චොක්ලට් චිප්ස් ඇඩ් වෙලා තියෙනවා. මේ දෙන්නේ ඒක මේක රුපියල් 580ක් වුණා. අර කලින් පෙන්නපු ස්පෙෂල් මේක ස්පෙෂල් රුපියල් 520යි. මේක ටිකක් ගණන් වැඩි අරකට වැඩි. මේක අපි කාලා බලමු කොහොමද කියලා. ෆ්ලේවර් පහක් ඉඳලා මුලින්ම මම try කරේ orange flavor එක. දැන් බලමු මේ blueberry flavor එකෙන්. දැන් තියෙන vanilla flavor එක. අද බැටේ වටන්න එපා. මේ එම කටටම chocolate chips හොඳට හැපෙනවා. අපි දැන් බලමු මෙගා ස්පෙෂල් එක try කරලා. හොඳ එනවා දිග හැන්දක් තියෙන එක try කරමුකෝ. කෝප්පේ වල වෙන හරි එන ලොකුයි. මේකට අර මං කලින් කිව්වා වගේ අකුණු මේකෙන් කාපිය. ෆෘට් සලාඩ්. මේ හන්දේවා කන්න. දෙකක් තියෙනවනේ. දැන් මරුවා. සුපිරි. ඒක අඩිය තමයි ජෙලි තියෙන්නේ. ජෙලි ටික උඩට දාලා ෆෘට් සලාඩ් උයි අයිස්ක්‍රීම් ඔක්කොම මික්ස් කරලා ගලවලා. මේක ආයි. මේක නිකන් මෙයාලගේ රියෝලගේ තියෙන ෆේමස් අයිටම් එක. මේක ඇත්තටම රහයි. මේක ටිකක් දාන්න නේද? රියෝ එක තියෙන්නේ මීගමුව පළමුපුරේ පාරේ. කාමච්චෝඩ පොළ ළඟින් දකුණට හැරලා මීටර් 150 200ක් වගේ දී තමයි මේ ප්ලේස් එක තියෙන්නේ දකුණට පැත්තේ. හොඳයි මෙතන හොඳ සිටින් ඒරියා එකක් තියෙනවා. හොඳ පිළිසිඳුයි. රියෝ ගිහම සිටින් හොඳ ප්‍රසිද්ධ සන්නාමයක්. හැමෝම දන්නවා රියෝ අයිස්ක්‍රීම් ගැන. මේක මම හිතන්නේ මේන් එක තියෙන්නේ මේන් යාලගේ ප්‍රධාන ශාඛාව තියෙන්නේ යාපනයේ. ඒවා අයිස්ක්‍රීම් අපි දෙකයිනේ ගත්තේ. ඉතින් හතර දෙනාටම කන්න බැරි හින්දා තව බෝල් එකක් ගෙනත් දුන්නා. දාලා කන්න. සුපිරිනේ. රහයි.
දැන් මේකෙන් මට ගන්න දින්නේ. අරක පාටි අතුනේ මේ පාටි. සේවන්ට බෝල් හොඳක් නෑ සේවන්නේ. මික්ස් කරගෙන කද්දිත් ඒකේ අමුතු ගතියක් තියෙනවා. මොකද එකම එක අරන් කනවට වැඩිය කීපයක් අරගෙන ෂෙයා කරගෙන කද්දි ඒක හොඳයි. පහයි. යාළුවනේ ඔයාලත් ඇවිල්ලා මේක මොකට කෙනෙක් නේ. ඇවිල්ලා රියල් කරලා ෆයි කරලා බලන්න මේ වගේ අයිස්ක්‍රීම් වෙරයිටිස් කීපයක්ම තියෙනවා. අරගෙන කාලා බලන්න මම හිතන්නේ එක දවසක් ආවොත් තව දවසක් අනිවාර්යයෙන්ම ඔයාලට එන්න හිතෙනවා. ඒ තරම් මේක පහයි. මොකද අයිස්ක්‍රීම් දුවම සාමාන්‍ය ගොඩක් අය කන්න කැමති දෙයක් අයිස්ක්‍රීම් වලට ගොඩක් පෙරේතයි. ඉතින් හොඳට අයිස්ක්‍රීම් එකක් සෙට් කරනවා කවුරු නොකා ඉන්නේ අනිවාර්යයෙන්ම හැමෝම ඇවිල්ලා කාලා බලමු නේ. ආලත් ඒ ෆයි කරලා බලන්න. මේකම අවුට්ලට් එකට එහෙම නැත්නම් යාපනයේ යන කෙනෙක් නම් යාපනයේ අවුට්ලට් එකක් තියෙනවා. සුපිරි. තවත් ඔන්න සුපිරි එක්ස්පීරියන්ස් එකක් තමයි ආලත් එක්ක අපි ෂෙයා කරගත්තා. ඔයාලත් රියෝ වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන් මේක ස්පෙෂල් try කරලා බලන්න. ආසයිතේ. එහෙනම් guys ඔන්න අපි තව පැණි බේරන රසබර වීඩියෝ එකක් තමයි දරන්න ආවේ. මොකද ඇස්ට් ගිහුවාම හැමෝම පෙරේපරි කියලා ගන්නවනේ. එහෙනම් අපි අද මේ වීඩියෝ මෙතන ඉවර කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.